මේ අද අපි පීරියඩ් කට් කරමුද? පන්ති කවුරුත් නැහැ, සර්ත් නැහැ. කම්මැලිනේ. ෂේප් එකේ යමන් පිටිනියට. हाँ පිටිනියට මටත් කම්මැලි. උකුවන්ද පිටිනියට ගිහිල්ලා මොකරි පිටිනියට යන්නේ ආයංගු. මේ අපි මොකද කරන්නේ? මාර කම්මැලිනේ. අද දවස නම් එච්චර හොඳ නැති දවසක් වගේ. අද උදේ ඉඳලා මට එපා වෙනවා. එකපාරක් ඉස්කෝලේට එන්න හදද්දිම කුරුළු බෙට්ටක් කට්ටවලට කිරිස් ගාලා එපා වෙනවා. කුරුල්ලට බෙට්ටක් දාන්න වෙන තැනක් තිබ්බෙම නැහැ. ඇවිල්ලා මගේ ඔලුවටම බෙට්ට දාලා ගියා. අප්පා කුරුල්ලගේ බෙට්ට වැටිච්ච වෙලින් ඉඳලා කොණ්ඩේ ගනවා. කොණ්ඩේ ඉදෙනවා යනවා. කොණ්ඩේට පදනම් මාර අපල දවසක්. කුරුල්ලගේ බෙට්ට හොඳයි. ආයෙත් යකඩවල මල කඩ අයින් කරා. කුරුල්ලගේ බෙටි වලින් මේ යකඩවල තියෙන මල කඩ අයින් කරන්නේ කොහොමද බං? තොටාසි අනේ පළගොර කෑ යන්න. ඇටවලු බූවල්ලා. කොස් උඹ ගිහලා කොස් තම්බ බං ගෙදර. මේ ඉබවර උඩ මල පැල්ලවල ගියේ එක පාටම. අනේ මණ්ඩව උගලට කුරුළු බෙට්ට කඩන ඉරකෝ ඊට උකේ කුරුළු බෙට්ටේ යකඩවල මල කඩ අයින් කරන්න පුළුවන් කිය. මං කිව්වා තොටාසි මේ කුරුළු බෙටි වලින් කොහොමද යකෝ යකඩ වල තියෙන මල කඩ අයින් කරන්න කියලා. උට මල පැල්ල උගියා. අද නම් උගේ අඟට හොඳ නැති දවසක් වගේ. हाँ नहीं एक नहीं උඹලට එන්න කිව්වා පන්දියට මං යනවා නැත්නම් මටත් දැනුම් හදන්න පරක්කුනේ අයියේ. අරුවයිල මොකද්ද කිව්වේ? ඌ වෙනවද එකට තමයි මන්නේ තරහ වෙලා වගේ ගියේ. ඌ කිව්වේ කතා කරා කියලා පන්දියට එන්න කියලා ඌයා. හරි මේ මං දැන් මේ යාළුවගේ ගෙදර යනවා ෂේප් එක වේලාසනේ. අමෙතොර මේ අවුලක් ඉන්නෙත් නෑනේ. උඹ ඉස්කෝලේ මේ පන්තිට ඵලයන්ද ගිහිල්ලා මේ නෝට් ටික මට දාපන්. මං ඒ ටික බලාගෙන ලියන්නම් ඕනේ. අවුලක් නෑ. हाँ ඔබ බලන්නේ මේ මාද්දම් පන්තිට යන නැත්තම් සර් මාවේ හීන්තල කකුල් දෙක දක්වා පට්ට ගහලා කොට්ටමයි. ඔබ දන්නවනේ සර් එහාටි මාට පිස්සුනේ. එහෙනම් යාළුවනේ අද අපි මේ වීඩියෝ එක නවත්තනවා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන මොකක් හරි අදහසක් තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකටත් දාගෙන යන්න. ඒ වගේම subscribe කරලා notification උත් on කරලා bell icon එකත් all දාගෙනම යන්න. අපි එහෙනම් අදට ගිහින් එන්න. bye. ටින් 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 ටින්.